සුබ දවසක් හැමෝටම SL Mobile YouTube channel එකෙන් දාන පළවෙනි වීඩියෝ එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන්නේ Microsoft Word app එක කොහොමද නිවැරදිව ඔයාලගේ ෆෝන් එකට හදාගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා ඉස්සෙල්ලා Microsoft Word app එක Play Store එකෙන් download කරගන්න ඕනේ. මේ වගේ icon එකක් තියෙන හොඳට මතක තියාගන්න බලා ගන්න. දැන් මගේ කලින් account එකක් තියෙනින්දා මම මෙතන logo එක උඩ click කරලා manage account කියන එකට යනවා. එකින් ඇඩ් account කියන එකට යන්න ඕනේ. එතනින් ඔයාලට අලුත් account එකක් හදා ගන්න පුළුවන්. මේකේ ඔයාලට කලින් Microsoft account එකක් තිබ්බනම් ඒකේ email password දීලා ඔයාලට ඒ account එකට log වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ create account කියන එක දීලා ඔයාලට අලුත් account එකක් හදා ගන්න පුළුවන්. දැන් මම මෙතන create account කියන එක දෙනවා. හරි ඊට පස්සේ create account කියලා දුන්නාට පස්සේ ඔයාලට මේ විදිහට තමයි වැටෙන්නේ. ඔයා මේකට ඔයාගේ පරණ තියෙන email එකක් හරි නැත්නම් අලුත් email එකක් හරි මෙතන type කරගන්න ඕනේ. මම මගේ පරණ email එක මම මෙතන type කරගන්නවා. ඔයාලට බැරි වෙලාවත් මෙතන email එක දෙන්න බැරුණොත් ඔයාලගේ email එක වැරදි කියලා වැටුණොත් ඔයාලට email එක පොඩ්ඩක් වෙනස් කරලා දාන්න පුළුවන්. නැත්නම් මෙයාලම email තුනක් සාමාන්‍යයෙන් තෝරලා දෙනවා. ඔයාලට ඒ තුනෙන් එකක් දාන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් Google එකේ Gmail account එකක් හදන විදිහටම තමයි ඔයාලට මේක හදන්න තියෙන්නේ. එච්චර අමාරු නෑ. ඊමේල් එක type කරගෙන මම මෙතන next button එක click කරනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ password එකක් දෙන්න තැනකට එයි. මෙතෙන්ට ඔයා හොඳ strong password එකක් දෙන්න ඕනේ. simple අකුරු capital අකුරු numbers mix වෙච්ච හොඳ strong password එකක් දෙන්න ඕනේ. දැන් මම මෙතෙන් හොඳ strong password එකක් දෙනවා. simple capital numbers mix වෙච්ච. මේ password වල ඉස්සරහට ඕමනා වෙයි. ඒ හින්දා email address password එහෙම ලියලා තියාගන්න. මම password එක දීලා මම next button එක click කරනවා. ඊට පස්සේ ඔයාලට එනවා මේ password එක save කරන්න කියලා. එතනින් අපි save click කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙහෙම ඔයාලගේ birthday එක තෝරන්න එනවා. මම මෙතනින් මගේ birthday එක මෙහෙම type කරගන්නවා. දවසත් මේ විදිහට ක්ලික් කරගන්නවා. මාසෙත් මේ විදිහට තෝරගන්නවා. ඊට පස්සේ ආ බර්ත්ඩේ එක ඔක්කොම කරලා ඉවරනට පස්සේ next button එක ක්ලික් කරන්න ඕන. හරි ඊට පස්සේ ඔයාගේ නම මෙතෙන්ට ඇතුළත් කරන්න වෙනවා. first name එකයි last name එකයි. මේකට ඔයාගේ first name එකයි last name එකයි දාන්න. මම මේ විදිහට මගේ first name එක ඇතුළත් කරගත්තා. දැන් last name එකත් ඇතුළත් කරගන්නවා. හරි ඔයා first name එකයි last name එකයි දැම්මට පස්සේ මෙතන next button එක click කරන්න.
ඊට පස්සේ ආව හියුමන් කෙනෙක් කියලා ප්‍රූව් කරගන්න මෙයාලගෙන් පොඩි ටෙස්ට් එකක් තියෙනවා. ඒක ඔයාලට කරන්න වෙනවා. එක එක්කෙනාට එක එක වෙනස් විදිහේ ටෙස්ට් එන්නේ. ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ලේසියෙන්ම මේක කරගන්න පුළුවන්. මට ආයේ මෙතන press and hold කියන ටෙස්ට් එක. මේ විදිහට ටෙස්ට් එක කරලා ඉවරනට පස්සේ ලෝඩින් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ડોකියුමන්ට් එකක් තියෙන තැනකට එනවා. ආට ඕන නම් මේක කියවලා බලන්න පුළුවන්. මේකට අපි ඕකේ දෙන්න ඕන. ඊට පස්සේ මේ විදිහට ලෝඩ් වෙනවා. සමහර අයගේ ෆෝන් එකේ RAM එක සිග්නල් අණුව ලෝඩ් වෙන්න යන වෙලාව පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. හරි දැන් ඔයාලගේ Word app එක සම්පූර්ණයෙන්ම හැදිලා ඉවරයි. මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් කොහොමද Word app එකකින් ડોකියුමන්ට් එකක් හදන්න කියලා. එහෙනම් subscribe කරලා bell icon එකත් click කරන්න. ඕගොල්ලෝ එක මට කරන ලොකු උදව්වක්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. සුබ දවසක්.